යාළුවනේ ඔන්න ඉතින් සිනමාවේ ගැඹුරු රස වින්දන සොයාන ගමනට අද සිලොන් සිනිපිල් සිනමා වලින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට අද මම අරගෙන ආවේ වෙනදට වඩා වෙනස් විදිහේ මූවි එකක්. ඉතින් මේ මූවි එක මොකද කිව්වොත් ඒ මූවි එකේ නම තමයි ගට්ටා කුස්ති 2 2026 කියන මූවි එක. මේ මූවි එක පළවෙනි කොටස ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. මේ මූවි එක ගොඩාක්ම රසික ආදරයේ අවධානය දිනාගත්ත මූවි එකක් කිව්වොත් නිවැරදි. ඒකට සාක්ෂි ලෙස IMDb 10න් 8.3ක් ලබා ගන්න මේ මූවි එක සමත් වෙලා තියෙනවා. මේ මූවි එක අයිති වෙන්නේ ස්පෝර්ට් කොමඩි ෆැමිලි ඩ්‍රාමා කැටගරි එකට. ඉතින් මූවි එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෙල්ල අයියාවෝ විසින්. නිෂ්පාදනයේ ඉෂාරී කේ ගණේෂ්, විෂ්ණු විශාල්, ඉෂාන් සාක්සේනා මේ රංගනයෙන් විෂ්ණු විශාල්, අශ්චර්යා ලක්ෂ්මී, සාරා, යානා, කරුණාස්, මුනිෂ්කාන්ති, කාලි වෙන්කට් දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් කතාව මුලින් පළවෙනි දිගහැරුමේ අන්තිමට Tamanගේ බිරිඳරගේ කුස්ති සීනයට සහාය දෙන්න පොරොන්දු වුණ අපේ වීරට ඇත්තටම මොකද වුනේ? දෙන්නගේ හුරුබුහුටු දුවගේ ඉගෙනීම නිසා ඇති වුණු රණ්ඩුව දික්කසාදයක් දාගා දුරදිග ගියේ කොහොමද? ඒ විතරක් නෙවෙයි. ඊර්ෂ්‍යාකාර කුස්ති කෝච් කෙනෙක්ගේ කුමන්ත්‍රණයෙන් මේ පවුල බේරගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දැනගන්න කතාව විවරණකම්ම රැඳිලි ඉන්නේ කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න යාළුවනේ. ඉතින් කතාව පැත්තට ගියොත් කතාව ආරම්භ වෙන්නේ පළමු කොටසේ සිදුවීම් වලින් වසර කිහිපයකට පසුවයි. ඊරාසා කීර්තිට දැන් ඉන්නවා අවුරුදු 6ක හුරුබුහුටි. ඒ වගේම හරිම කටකාර දියණියක්. එයාගේ නම තමයි මතී මල. මෙතෙන්දී අපිට දකින්න ලැබෙන සාම්ප්‍රදායික පවුල් රටාව උඩයට කුරුණු අපූර්ව අවස්ථාවක්. කීර්ති දැන් ස්පෝර්ට් එක යටතේ ඉන්දියන් රේල්වේස් එකේ රැකියා කරන අතරතුර ජාතික තලයේ කුස්ති තරග සඳහා දැඩි ලෙස පුහුණුවීම් කරනවා. අනෙක් පැත්තෙන් අපේ වීර කියන්නේ පූර්ණ කාලීන හවුස් හස්බන්ඩ් කෙනෙක්. උදේට උයන පියන වැඩ, ගෙවල් අතු ගෑම, රෙදිසේදීම විතරක් නෙවෙයි. ගමේ ඉන්න ගෘහණියන්ට එක එක ව්‍යායාම පන්ති බවා කරන්නේ වීරා. වීරා දුවට අතිශයින්ම ආදරේ. එයා හිතන්නේ බිරිඳගේ සිහිනය වෙනුවෙන් Taman ගෙදර වැඩ කරන එක නියම පිරිමිකමක් කියලා. ඉතින් ඕම කාලේ ගෙවෙලා යන වීරා දුවගේ ඉස්කෝලේ ටීචර් ඇයගේ ලකුණු අඩුයි කියලා කම්ප්ලේන් කරලා ඔහුට බැනවදිනවා. ඒත් ඔහු ගෙදර ඇවිත් මේ කිසි දෙයක් කීර්තිට නොකියා ඔහු තනිවම ඇයට ඇයගේ මල්වපුර පුහුණුවීම් වලට බාධාවක් නොවන ලෙස ඒවා සංගවගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නවා. ඉතින් මතීගේ පාසලට අලුතින් ගුරුවරියෙකුත් එනවා. වීර ඇය දෙස වශී වෙලා වගේ බලාගෙන ඉන්න දර්ශනයක් වෙත යොමු වෙනවා. ඉතින් ඔන්න ඔහොම යද්දි දවසක් ප්‍රශ්නය පටන් ගන්නෙ දුවගේ ඉගෙනීමත් එක්ක. දුව මතී මල්ලව පොරවලට හෝ පොතපත ඉගෙනීමට කිසිම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඇයගේ පාසලේ තිබුණු කොන්සර්ට් එකකට වීරා සහ කීර්ති බලන්න ගිය අවස්ථාවකට වීරා කියා දුන්න ඩාන්ස් එක ලක්ෂණටම නටනවා. දැකලා කීර්ති පුදුම් වෙනවා. මෙන්න මෙතනදී වීරා සහ මතී හංගන් හිටපු ඇයගේ දුර්වල ලකුණු ගැන ඇති රහස පාසලේ ගුරුවරයෙක් විසින් කීර්තිට කියනවත් එක්කම ප්‍රශ්න ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් මතී ආස කරන්නේ ඩාන්ස් කරන්න. වීරා දුවට ඕනෑම දෙයක් කරන්න ඉඩ දීලා නිදහස දෙද්දි දුවගේ රිපෝට් කාඩ් එක දැකලා කීර්තිට යක්ෂය ආරූඪ වෙන්නේ මෙන්න මෙතෙන්දී. Tamanට ගෙදර ඉඳන් දුවගේ ඉගෙනීමටවත් හරියට බලන්න බැරි වුණා කියලා ඇය වීරට දොස් කියනවා. මෙන්න මේ වෙලාවේ තමයි වීරගේ මාමා සහ එයාගේ යාළුවෝ ටික එකතු වෙලා වීරට විහිළු කරන්න පටන් ගන්නෙ. ඔබ බයේ ගෙදරට වෙලා රෙදි හොද ඉන්නවා. ගෑණි ඔබ 7-5කටවත් ගණන් ගන්නේ නෑනි කියමින් වීරව අවුස්සන්න උත්සාහ කරනවා. ඒත් වීර ඔවුන් කියන දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නම් නැහැ. මේ අතරතුර ඒ සිදුවීමෙන් පස්සේ වීරා කීර්තිට කියනවා දුව මන් හදා ගන්නම් කියලා ඇය බලෙන්ම හරිම වෙහෙසකර විදිහට පුහුණුවීම් වලට රැගෙන යනවා. ඇය ඊට අකමැත්තෙන් යන නිසා ඇය දිනක් උණ හැදීම නිසා සනීප වෙනවා. ඇය කීර්තිට මේ විදිහට පුහුණුවීම් වලට එක්ක යන නිසා අකමැති බව වීරත් සමග කියනවා. ඉතින් මොවුන්ගේ මේ ගැටලුව නිසා කීර්ති හැම මොහොතකම මල්ලවපුර තරඟවලින් දිනලා සම්මාන ගන්න එකට ඊර්ෂ්‍යාවකින් ඉන්න කෝච් මේ පාරමේ අවසාව කීර්ති සහ වීරා අතර ගැටුමක් ඇති කරන්න යොදා ගන්නවා. එහිදී කීර්ති වීරා සමග බහින් බස් වීමක් ගොස් ඔවුන් පිරිසක වෙනවා. මේ ගැන වීරා කල්පනා කරලා ඉද්දි කෝච් ඇවිල්ලා වීරා හමු වෙලා යටිකූට්ටු ප්ලෑන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නෙ මෙන්න මේ වෙලාවේදී වීරගේ ඔළුවට වැරදිකාරී විස බීජ අදහස් පුරවනවා. කීර්ති මේ වගේ කේන්ති ගන්නේ මානසික ආතතිය නිසා බව එම කෝච් වීරට පවසනවා. ඇයට එහෙම කේන්ති අඩු කරන්න ආයුර්වේද බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත් එක ගන්න කියලා කියනවා. ඉතින් ඇයට වීරා හොර ආයුර්වේද ડોක්ටර් කෙනෙක්ට කියලා එම මිනිසා කවලම් කරපු මත්කුඩු හැමදාම වීරා
නොදැන ඇයගේ කෑමකට කවලම් කරලා බොන්න කන්න ලබා දෙනවා. ඉතින් මේ කිසිවක් නොදන්න කීර්ති පුහුණුවීම අතරතුර ශරීර අපහසුතා, ක්ලාන්ත වීම වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් කීර්ති මුකුත් නොහිතා වැඩ කරගෙන යනවා. ඒත් මේ හැමදේම වීර කරන්නේ Tamanගේ දුවයි බිරිඳයි එක සතුටින් ඉන්න හිතන්. කීර්තිගේ කේන්ති අඩුවේ කියන බලාපොරොත්තුවෙන්. ඒත් වෙන්නේ ඊට හාත්පසින්ම උඩු යටිකුරු වෙන සිදුවීමක්. ඊට පස්සේ දර්ශනීය යොමු වෙන්නේ කීර්තිගේ තරඟ දිනේ වෙතට. එදාට මතී සහ වීරා මතීගේ බලකිරීමක් මත කුකින් කම්පිටිෂන් එකකට කීර්තිගේ මල්ලවපොර තරගයේ නොබලා යන්න කතා කරනවා. ඉතින් ඔවුන් දෙන්නත් එක්ක මේ තරගට යන්න මතී ක්ලාස් ටීචර්ත් බලෙන්ම එකතු වෙලා යනවා. මේ අතරතුර කීර්ති තනිවම තම මාමා එක්ක තරඟ බිමට ගොස් තරඟ කරන්න පටන් ගන්නවා. ඒ මුලින් හොඳින් සෙල්ලම් කරගෙන ඉද්දි ඇයට එකපාරටම සියල්ලම බොඳ වෙලා වගේ පේන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇයට ප්‍රතිවාදී ක්‍රීඩිකාවගෙන පහර කෑමත් එක්කම බිම ඇදගෙන වැටෙනවා. ඉතින් ඇයට නැගිට ගන්න අපහසු තරමටම ඇගේ ශරීරය දුර්වල වෙනවා. ඉතින් ඇය පළවෙනි පාරට මල්ලවපොර තරඟයක් පරාජයට පත් වෙනවා. ඇය ඒ පිළිබඳව ඉතාමත් වේදනාවෙන් කනස්සල්ලෙන් ඉද්දි වීරා සහ මතී තරඟය බැලීමට ආපු නැති එක ගැනත් ඇයට සිහිවෙන. ඒත් එක්කම ඇය මොනතරම් දුකක් මෙතනදි විඳිනවාද කියලා ප්‍රේක්ෂක ඔබට දැනෙන්නට ඇති. ඇයගේ ශරීර අපහසුකම් චෙක් කරපු රිපෝට් එකේ ඇයට මද්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ සිද්ධිය වාසියට ගතපු කෝච් ඇයගේ ඔළුවට වීරා තමයි මේ විදියට කළේ ආයුර්වේද තැනකින් බෙහෙත් ගත්තේ කියලා කියනවා. ඉතින් ඇය ගොඩාක් ෂොක් වෙලා මාමා එක්ක අඬමින් නිවසට ගිහින් ඒ අසල්වාසීන් එක්කම වීරට බැනවදිමින් දුක් වෙමින් නිද්දි ටීවී එකෙන් දකිනව වීරා මතී අර ටීචර් සමග කුකින් කම්පිටිෂන් එකේ වින් කරලා උඩ පැන පැන සතුටු වෙමින් ටීචර්ව වීරා බදා ගන්නවා ඇය දකිනවා. ඉතින් ඔවුන් එනකම් මග බලන් ඉඳලා මේ කරපු වැඩේ ගැන කියමින් වීරගේ සම්මානේ මාමා අරන් බිමට විසි කරනවා. කීර්ති අඬමින් වීරට හොඳටම බැනවදිලා මතීවත් අරන් එතනින් පිට වෙනවා. ඉතින් ලස්සනට තිබුණු පවුල එකපාරට මෙන්න මේ අවස්ථාවේදී දෙපැත්තට වෙලා වීරා එළියට වෙලා සිටියත් කීර්තිය ඔහු වෙනුවෙන් දොර අරින්නේ නැහැ. ඔහු සමාව ගන්නාවත් ඔහුට කීර්ති සමාව දෙන්නේ නම් නැහැ. ඉඩ ලබා දෙන්නේ නම් නැහැ. ඉතින් මතීට නම් අප්පච්චි වෝන කියලා කීර්තිට කියමින් අඬන්න පටන් ගන්නවා. ඉතින් මතී හොරාට ෆෝන් කෝල් එකෙන් වීරා එක්ක කතා කරනවා. ඒත් මතී අහුවේ කියලා බයෙන් යාළුවන්ගේ නමකින් තමයි ඔහුව සේව් කරලා තියෙන්නේ. ඉතින් ඇය හොරාට පාසලේදී වීරව මුණ ගැහිලා කාලය ගත කරනවා. පාසලේදී වීරව මුණ ගැහිලා හොරාට කාලය ගත කරනවා. ඒත් එක් දිනක් හිටි හැටියේම වීරටයි මතීටයි ගමනක් ගිහින් එද්දිම පාසලට කීර්ති ඇවිත් ඉඳලා ඔවුන්ව අහුවෙනවා. කීර්ති මතීට හොඳටම බනිමින් මිස්ලටත් කෑගසමින් මතීව අරන් යන්න හදද්දි ඇය එන්න බෑ කියා ඉද්දි ඇයට ගුටි කීපයක් ගහනවා. ඇය වළගන්න වීර හැදුවත් නැවැත්තුවේ නැති නිසා වීරා කීර්තිගේ කම්බුරට පහරක් එල්ල කරනවා. ඒත් එක්කම කීර්ති එතන ලැජ්ජාවට පතුන නිසා කේන්තියෙන් යන්නේ මතීට කතා කළත් මතී ආවේ නැති නිසා. ඉතින් කීර්ති මතී නැතුව ගෙදර ගිහින් අම්මා තාත්තට කියමින් හොඳටම අඬන්න පටන් ගන්නවා. මතී සහ වීරාත් වීරගේ මාමගේ නිවසට ගොස් ඉන්නවා. ඉතින් වීරා කියනවා මතීට මතීගේ අම්මගේ මල්ලවපොර ගමන ගැන. ඒක ඔහු මතීට කියන්නේ කතන්දරයක් විදිහට ඇය පුංචි කාලේ ඉඳලම මල්ලවපොර ශූරතාවියක් වෙන්න කාපු කට්ට දුක්කම් කටළු ගැන වීරා මතීට කියනවා. මතීව ලැබුණට පස්සේ ඇය නිසා මල්ලවපොර නවත්තන්න හදපු කීර්තිව දිරිමත් කරලා නිවසේ වැඩ සේරම තනිව බලා ගන්න වීර පුරුදුනේ කීර්තිගේ ආඩම්බරකාර ලස්සන මල්ලවපොර සිහිනය නැති නොවී තියෙන්න කියලා. ඔහු මතීට කියලා දෙනවා. ඇය ගොඩාක් දුර පළාත්වලට පුහුණුවීම් වලට ගිය පසු මතී ගැන හිතලා ඇයගේ වේදනාව විඳපු විදිහ මතීට වීරා කියනවා. ඉතින් අම්මා එක්ක ඉන්න ඕන බව පවසනවා. අනිත් පැත්තෙන් කීර්ති වීරයි මතී නැතුව දුකින් කාලය ගත කරනවා. ඊට පසු දින කීර්තිත් මතීව බලන්න පවුලේ අය සමග එන්න සූදානමින් ඉන්නේ. ඉතින් උදේම මතී මූණ නරක් කරන් දුකින් ඉන්න නිසා ඇගේ මූඩ් එක වෙනස් කරන්න වීරා සහ මාමා ඒ ගෙදර අනිත් අයත් එකතු වෙලා උත්සාහ කරනවා. මේ අතර මතී ගිහි ස්කූල් එකේ ක්ලාස් ටීචර්ත් මතී ස්කූල් ආවේ නැති නිසා ඇයව බලන්න ඒ නිවසට යනවා. ඉතින් ඇයට චොකලට් සෙල්ලම් බඩු මුකුත්ම දෙයකට මතී කැමති නැති නිසා ඇය තීරණය කරනවා ඩාන්ස් කරලා මතීගේ හිත වෙනස් කරන්න. ඉතින් මේ ගොල්ලෝ නටනට ඉද්දී අරේ කීර්ති එන ගමන් බව දර්ශනය නුවෙනවා. ඉතින් ආපු ගමන් ඇය මොවුන් දුක් වෙන්නේ නැහෙනි කියලා මාමත් එක හැමෝම පුදුමයට පත් වෙනවා. ඉතින් කීර්තිගේ තාත්තා ඇතුළු සියලු දෙනාම තරහින් පුපුරමින් පවුලේ අයත් එක්කම එතනින් පිට වෙලා දික්කසද්ද නඩුවක් දානවා කියලා කියනවා. ඉතින් ඒක විභාග කරන දවසේ මුලින්ම වීරව විත්ති කූඩුවට නග්ගලා ඔහු ගෙදර කරන සෑම
සෑම කැපකිරීමක් ගැන කියද්දිම විරුද්ධ පාර්ශවයෙන් ඔහු රඟපාන්නේ ස්ක්‍රිප්ට් එකක් කියනවා වගේ කියලා කියද්දි ඔහු හැලුවට ලක් කරනවා. ඔවුන්ගේ ලෝයර්ස්ලා කතා කරන්න හදද්දී විනිසුරුවරිය ඔවුන්ට වෙන් නොවී තීරණයක් ගන්න එම අවස්ථාවේදීම යම් කාලයක් ලබා දීලා යනවා. ඒත් ඔවුන් එම අවස්ථාවෙන් තීරණයක් නොගත් නිසා ඔවුන්ගේ දුව හා මති මලර්ගේ මිනිසුරුට කතා කරන්න කියලා කියනවා. ඇයට අම්මයි තාත්තයි දෙන්නම ඕන බව පවසනවා. ඉතින් ඇයගේ කීමත් අහලා ඔවුන් අතර කුස්තිපොරයක් යන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඊට පසු දින එම පිට්ටනිය තුල කුස්තිපොරය පැවැත්වීමට තීරණය කරන අතර එම පොරය තුලදී නැරඹීමට බොහෝ දෙනා සම්බන්ධ වෙනවා. දරුවා මෙහිදී කීර්ති දින්නොත් දරුවා මට දෙන්න ඕන. එහෙම නැත්නම් වීරා දින්නොත් අතිගේ අම්මා වීරා වෙත එන්න ඕන බව පවසනවා. ඉතින් කුස්තිපොරය දින එළඹෙනවා. ඔන්න ඉතින් මෙම පවුල් අතර වෙන කුස්තිපොරය නැරඹීමට ගොඩක් දෙනා පැමිණෙන්නේ මේ විශේෂ සැමියා සහ බිරිඳ අතර සිදුවෙන කුස්ති මැච් එකෙන් කවුරු දිනයිද කියලා බලා ගන්න. ඉතින් ඔන්න එදාට විනිසුරුවරියත් එතනට පැමිණෙන්නේ ජජ් කරන්න. ඒත් ඒක වෙනස්ම අත්දැකීමක් විදිහට. නඩුව ගැන විමසීමත් එක්කම තමයි මේ ජජ් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් වීරා මතීට පුරුදු වෙනවා. ඔහු දිනලා තුන්දෙනාම එක්ක ආයෙත් ඉන්නවා කියලා මතීට. ඉතින් වීරා කුස්ති ඇඳුම ඇඳත් කීර්ති නම් ඒ ඇඳුම අඳින්නේ නැහැ. ඒ සාරිය තමයි ඉතින් ඇඳගෙන එන්නේ. ඉතින් මුලින් කීර්ති ලකුණු ඉහළ මට්ටමකින් ගනිමින් තරග කරමින් ඉද්දී වීරා තමන්ගේ දුවට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන නිසා අයට ආදරෙන් පිට්ටනිය තුල දී පහර දෙමින් ලකුණු ලබාගෙන ඉදිරියට හැදෙනවා. ඉතින් තරගයේ නීති රීති වලට අනුකූල නොවුනත් මේක පවුලේ සැමියා සහ බිරිඳ අතර ඇති වුණු කුස්ති සටනක් නිසා ඔවුන්ගෙන් කවුරු ජය ගනීද? ඉතින් මේ අතරතුරදී තමයි එකපාරටම කීර්ති කලන්තේ දාලා වැටෙන්නේ. ඉතින් එතනට ඩොක්ටර් කෙනෙක් ඇවිත් ඇය නැවතත් ගැබ්ගෙන නිසා මෙහෙම ක්ලාන්තේ දැම්ම කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ ඒ මූවි එක අවසන් වෙන සිද්ධිය වෙත දර්ශනය යොමු වෙන්නේ ඔවුන්ට නිවුන් පිරිමි ළමුන් දෙදෙනෙක් ලැබීමත් සමගයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා හිටපු ප්‍රේක්ෂක රසිකයන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. මේ මූවි එකෙන් ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා සිලොන් සිනිපිල් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉන්න එන්නම්. එතකන් ඔබට සුබ දවසක්.